ඊට පස්සේ බලන්න ළමයි 1994 ප්‍රශ්නේ වස්තුවක් නිශ්චිතයෙන් පටන්ගෙන නියත ත්වරණයකින් ගමන් කරා කියලා තියෙනවා. එහි චාලක ශක්තිය ගමන් කළ දුරත් එක්ක විචලන ආකාරය. පුතේ, ඉතින් බලන්න මෙයා නියත ත්වරණයකින් නම් ගමන් කරන්නේ. හරිද? නියත ත්වරණයකින් නම් ගමන් කරන්නේ පුතේ. මට මෙහෙම ලියන්න පුළුවන් නේ. මං එහෙනම් ගන්නම් ළමයි මේ වස්තුවේ ත්වරණය නියතයි නේ. ඒ ත්වරණය නියතයි. නියතයි. පුතේ ත්වරණය නියතයි කියලා කියන්නේ මෙයාගේ බලය නියතයි කියලානේ පුතේ. දැන් මොකද ලියනවා? F නියතයි. අපි දන්නවා F සමාන ma නේ පුතේ නේ. F සමානයි ma. වස්තුක ස්කන්ධ කොහොමත් නියතයි. එහෙනම් ත්වරණය නියතයි කියලා කියන්නේ පුතේ බලය නියතයි කියන එක. රයිට්. එහෙනම් මම මෙහෙම ලියනවා පුතේ. යෙදූ බලයෙන් කළ කාර්ය සමාන කරනවා. යෙදූ බලයෙන් කාර්ය සමාන කරනවා පුතේ. වැඩි වන චාලක ශක්තියට. වැඩි වන චාලක ශක්තියට. පුතේ යෙදූ බලයෙන් කරන කාර්ය කියලා කියන්නේ බලය වතාවක් බලය යටතේ චලන වෙච්ච දුර ඒ කියන්නේ d චාලක ශක්තිය කියලා කියන්නේ e ලු. එහෙනම් පුතේ මම දැන් මෙයාව දානවා y අක්ෂයට. මෙයාව mx ආකාර ප්‍රස්ථාරයක් එන්නේ පුතේ. අනුක්‍රමණය නියත ප්‍රස්ථාරයක් එන්නේ. එහෙනම් ආන්සර් එක පුතේ මෙන්න මෙහෙම තියෙන එක්කෙනා 3 දෙන වැඩි. ආන්සර් එක 3. හරිනේ?